ඉතින් අද අපි ඔයාලට අරගෙන ආවේ ඉන්දියානු මෝටර රථ දැවැන්තයා වන Mahindra වෙතින් වෙළඳපොළට නිකුත් කරපු අලුත්ම SUV රථය. Mahindra XUV 3XO කියන රථය ගැන. මේක සාමාන්‍ය SUV එකක් නන් නෙමෙයි. මේක තාක්ෂණය සහ ආරක්ෂාව අලුතෙන් නිර්වචනය කරන වාහනයක් කියලා කිව්වොත් නිවැරදි. එහෙනම් අපි බලමු ඇයි මේ XUV 3XO මේ තරම් ආందోලනාත්මක වෙලා තියෙන්නේ කියලා. ඉදිරිපස පිනුම ගැන කතා කරොත් අලුතෙන්ම නිර්මාණය කරලා තියෙන ග්‍රිල් එක සහ විශේෂයෙන්ම LED daytime running lights එක්ක එන LED projector headlight නිසා හරිම aggressive පෙනුමක් ලැබිලා තියෙනවා. පැති පෙනුම ගැන කතා කළොත් 17 inch diamond cut alloy wheels මේකට ලැබිලා තියෙනවා. ඒ වගේම වාහනේ පසුපස ගත්තොත් connected LED infinity tail lamps බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වාහනේ දිග මිලිමීටර 3990 පළල 1821ක් වගේම wheel base එක මිලිමීටර 2600ක් වෙනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි ලංකාවේ ඕන පාරක යන්න පුළුවන් වෙන්න මේ වාහනේ ground clearance එක මිලිමීටර 201ක් දීලා තියෙනවා. වාහනේ ඉන්ටීරියර් එක cool glove box එකක් එක්ක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය ජපන් වාහනයක තියෙන සියලුම safety options වගේම හොඳ sound system එකක් අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන්. Share the benefits and privileges of leadership. Nations trust Bank American Express. Don't live life. Hey guys, big news! IIT is bringing the IIT Discovery Day experience to Colombo City Centre this 25th and 26th of October. Come meet our amazing team. ඇත්තටම වාහනේ අතුල ගැන කතා කරද්දී හොඳ ප්‍රීමියම් ෆීලිං එකක් එන විදිහට මේක හදලා තියෙනවා. ඒ වගේම අපිට මේ වාහනේ panoramic sunroof එකක් බලා ගන්න පුළුවන් මේ විදිහට. මේකේ center console area එක ගත්තාම අපිට wireless charging පහසුකම් මේකේ දීලා තියෙනවා. ඒ වගේම climate control air condition system එකක් අපිට මේ වාහනේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට electric parking brake එකක් මේ වාහනේ බලා ගන්න පුළුවන්. මේ වාහනේ safety ගැන කතා කරොත් අපිට airbag 6ක් වගේම රෝද 4ටම disc brake බලා ගන්න පුළුවන්. ඒ වගේම adaptive cruise control, collision warning වගේම emergency braking, lane keep assist වගේ අමතර option හැම දෙයක්ම මේ වාහනේ අන්තර්ගත කරලා තියෙනවා. මේ වාහනේ sound system එක ගත්තාම Harman Kardon premium audio system එකක් amplifier වගේම subwoofer සමග අපිට බලා ගන්න පුළුවන්. ඒක මොකද? Type से मोन्टे ना है सिटी ये सब मोड क्या ना सिटी कॉर्नर ඉතින් මේ වාහනේ අපිට ඩ්‍රයිවිං මොඩ්ස් කීපයක් තියෙනවා. අපි කැමති විදිහට චේන්ජ් කරගන්න පුළුවන්. මේක රෙකෝඩ් වෙනවද 360 තියෙන එක ඔටෝ රෙකෝඩ් වෙනවද? ලෙෆ්ට් සයිඩ්. ඉතින් මේ වාහනේට අපිට අමතරව ඩෑෂ් කැම් එකක් සවි කර ගැනීම අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද මේකේ තියෙන 360 කැමරා සිස්ටම් එකෙන් ඒ හැම දෙයක්ම රෙකෝඩ් වීමක් සිද්ධ වෙනවා. ඉතින් වාහනේ පිටිපස්සේ සීට්ස් ගත්තාම හොඳ ලෙග් ස්පේස් එකක් වගේම ඉඩකඩක් තියෙනවා. ඒ වගේම ආම් රෙස්ට් එකක් තියෙනවා පහසුවෙන් වාඩිලා යන්න පුළුවන් විදිහට. රියර් සීට්ස් වල ඉන්න කට්ටියටත් අපිට AC vents බලා ගන්න පුළුවන් වගේම ෆෝන් charge කරගන්න charging slot එකක් වගේම ෆෝන් තියාගන්න ඒරියා එකක් අපිට දීලා තියෙනවා. මේ වාහනේ සීට්ස් ගත්තාම leather finishing එකක් එක්ක තමයි දීලා තියෙන්නේ. ඒ වගේම පිටිපස්සේ සීට් එකේ ආම් රෙස්ට් එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් කප් හෝල්ඩර්ස් දෙකක් එක්ක. ඉතින් ඩිකි ස්පේස් එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ලොකු ස්පේස් එකක් තියෙනවා අපිට බඩු දාගෙන යන්න පුළුවන් විදිහට. ඒ වගේම අපිට ඒකට යටින් ස්පෙයා වීල් එක බලා ගන්න පුළුවන්. මාරබරන් නේද? ඉතින් මේ වාහනේ එන්ජින් බේ එක අපිට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම කියන්න ඕන මේ වාහනේ බොනට් එක නම් ටිකක් නෙමෙයි හොඳටම බරයි. ඒ වගේම තමයි අලුතෙන් එන ගොඩක් වාහන වලට අන්ඩර් ගාඩ් එකක් ආවේ නැති වුණාට මේ වාහනේ එන්ජින් එකට අන්ඩර් ගාඩ් එකක් දීලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ මිල වෙන්නේ ලක්ෂ 130ක් විතරයි.
ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් උදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපිව තාමත් සබස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය ඉන්නවා නම් සබස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.